පටන් ගමු ගෝලමානයෙන්. අපි ඊට පස්සේ ඉගෙන ගන්න මේ ගෝලමානය කියන මේ වගේ උපකරණයක්. මේකේ තියෙනවා මේ ගෝලමානය කියන්නේ මේක දැනගන්න ඕන. මෙන්න මෙයාගේ පරිමාණ දෙකක් තියෙන. එකක් තමයි සිරස් පරිමාණය. මෙන්න මෙන්න සිරස් පරිමාණය. මේක ගොඩක් වෙලාවට මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියෙනවා. සමහරවිට භාගය මිලිමීටර වලින් ක්‍රමාංකණය කරපු ඒවා තියෙනවා. ඒක මිලිමීටර වලින් හෝ භාගය මිලිමීටර වලින් තමයි මෙයා ක්‍රමාංකණය කරලා තියෙන්නේ. ඒකට මෙතන බිඳුව නම් බිඳුව 1 මිලිමීටර 2 මිලිමීටර එහෙම තියෙන්නේ. සමහර වෙලාවට මෙන්න මැදිනු පෙදල් මෙතන තියෙන වෘත්තාකාර පරිමාණය ඒක සමහර ඒවායේ කොටස් 100කට බෙදලා තියෙනවා. සමහර ඒවායේ කොටස් 50කට බෙදලා. ගොඩක් ඒවායේ තියෙන්නේ ප්‍රධාන සිරස් පරිමාණය 1 මිලිමීටර වලට බෙදලා මෙයා කොටස් 100කට බෙදලා. සමහර ඒවා තියෙනවා මෙයා භාගය මිලිමීටර වලට බෙදලා ලකුණු කරලා මෙයා කොටස් 50කට බෙදලා. ඒ තමයි ප්‍රධාන ආකාර දෙක. ඊට අමතරව වෙනස් ආකාරයක් හදා ගන්න පුළුවන්. ඒක වෙනස් දෙන්න පුළුවන්. මූලික ආකාර දෙක තමයි මෙන්න. ඉතින් මෙන්න මේකේ තියෙන ස්කෘප්පු මූලධර්ම. ස්කෘප්පු මූලධර්ම කියන්නේ මොකක්ද? මෙයා කරකවනකොට මෙන්න මේ ස්කෘප්පු අන්තරාලයට සමාන දුරක් යනවා. ඒ කියන්නේ එක වටයක් කරකවද්දී ස්කෘප්පු අන්තරාලයට සමාන දුරක් යනවා. ඉතින් මේක හදලා තියෙන්නේ එක වටයක් කරකවද්දී 1 මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියෙනවා. 1 මිලිමීටර දුරක් යන්න තමයි ස්කෘප්පු අන්තරාලය 1 මිලිමීටර. භාගය මිලිමීටර වලින් සිරස් පරිමාණය ක්‍රමාංකණය කරපු එකක් හදලා තියෙන්නේ. මෙයා එක වටයක් කරකවද්දී මිලිමීටර භාගයක් යන්න තමයි හරි කරන්නේ. ඉතින් මෙයාට තියෙන කුඩාම මිනිම ඕනම පාඩාංගයක් කරගත්ත කුඩාම මිනිම සමානයි අන්තරාලය බෙදීම පරිමාණයේ කොටස් ගන්න. දැන් ස්කෘප්පු අන්තරාලය 1 මිලිමීටර නම් ඒක කොටස් 100කට බෙදලා තියෙනවා. එතකොට කුඩාම මිනිම 0.01 මිලිමීටර. ඒ වගේම මම කිව්වා සාමාන්‍ය ඊළඟට බෙදලා තියෙනවා මේ භාගය මිලිමීටර වලට බෙදලා තියෙනවා. ඒකේ එතකොට කෘත පරිමාණය කොටස් 50ක් තමයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒක අර 100 ඒ කියන්නේ 0.01 මිලිමීටර. ඔක තමයි සාමාන්‍යයෙන් යන මේ එක. ඉතින් වෙනස් ඒවා තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් තියෙන ඔය කුඩා මිලිමීටර යන මේවා තමයි තියෙන්නේ. හරි මේක විදිහට හරි අස්සලා තියෙනවා. ඒතර මේක අනිවාර්යෙන් ඒතර පාඨාංක ගන්න කලින් අපි දැනගන්න ඕන කුඩා මිනිම මොකක්ද මේකෙදි මේ 100කට බෙදලා තියෙන්නේ කියලා උත්තර පරිමාණය අරගත්තාම දැන් බිඳුවෙන් පටන් අරන් යනෝනේ 5 10 ඔහොම බෙදලා තියෙන්නේ. මෙතන 95ට බෙදලා ඊළඟට 100 කියලා ගහන්නේ නැහැ. බිඳුව කියන්නේ 100ම තමයි. 100 කියලා ගහන්නේ නැහැ. 45ට නම් තියෙන්නේ මෙහෙම බිඳුව 5 10 ඔහොම බෙදලා මෙතන 45 නම් තියෙන මෙතන ඊළඟට 50 තියෙන්නේ. 50 කියලා ලකුණක් ගන්න නැහැ. ඉතින් 49 49 ඊට පස්සේ 50. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒක කුඩා ඔය විදිහට. ඊළඟට මේ පාඨාංක ගන්න. ගෝලමානීය වගේ පාඨාංක ගන්න මේ විදිහට.
එකට මේ ගෝලමානය අරගෙන තියෙන මේ ඉරස් වීදුරු පෘෂ්ඨයක් මත තියෙන ගෝලමානය අරගෙන වීදුරු පෘෂ්ඨයක් මත තියලා මෙන්න මේක දැන් මේ පාද තුන උඩට පල්ලෙහාට යන්න බෑනේ ස්ක්‍රූ මැද තියෙන ස්ක්‍රූ එක තමයි යා මෙහා ගෙනියන්න පුළුවන්. මේක මෙහෙම තියලා මේක පල්ලෙහාට ගේන්න. පල්ලෙහාට ගේන්නේ මේ මැද තියෙන ස්ක්‍රූ එක මෙහා ගේන්නේ මැද තියෙන පාද තුන මෙහෙම තියෙන මේ වීදුරු පෘෂ්ඨය ඇතුළේ මේ මැද තියෙනනේ ස්ක්‍රූ එක. මැද තියෙන ස්ක්‍රූ එක මෙන්න මෙයාගේ ඇවිල්ලා වදිනවා. එයා වැදිනවද කියලා බලන්න තමයි මේ වීදුරු කතාවක් තියන්නේ. හරි? වීදුරු කතාව තුලින් පේන අපිට මෙයාගේ ප්‍රතිබිම්බය. එතකොට මේ ප්‍රතිබිම්බය සහ මේ ස්කුණුප්පේ උඩ අතර පරතරයක් නැත්තම් අන්න මෙයා ස්පර්ශ වෙලා තියෙනවා. මේකට අපිට කණ්ණාඩියක් තල දර්පණ කැල්ලක් ගන්න පුළුවන්. ඇයි ඒ දෙන්න අතර පොඩි පරතරයක් තියෙන තල දර්පණයක වෙනවා කණ්ණාඩියට ඇඟිලි තියලා බලන්න මේ යට පෘෂ්ඨයෙන් තමයි රිදියාලේ යට පෘෂ්ඨයෙන් තමයි පරාවර්තනේ මෙහෙම තියුණාම උඩ බේන්නේ මෙන්න මේ අතර පරතරය නැති වෙන්නේ ඈ අපි වෙනම කණ්ණාඩියට ඇඟිලි තියලා බලුවාම මේ ඇඟිල්ලයි ප්‍රතිබිම්බය අතර ප්‍රතිබිම්බ පොඩි පරතරයක් තියෙන කණ්ණාඩියේ අර පරතරේ ඒක පරතරයක් තියෙනවා මේ ඒතකොට මේක මේ විදිහට අපි වීදුරු කතාවක් තමයි භාවිත කරන්නේ ඊට පස්සේ අපි කරන්නේ අන්න එකම ස්පර්ශ වෙලා තියෙනකොට එතන ස්පර්ශ වෙලා තියෙනකොට මෙන්න පාඨාංකේ කියව ගන්නවා ඉතින් ගොඩක් මූලාංක දෝෂයක් නැත්තම් මොකද වෙන්නේ මෙතෙන්ට මෙයාගේ බිඳුවට මෙයාගේ බිඳුව සමපාත වෙලා තියෙනවා. මෙයාගේ බිඳුවට මෙයාගේ බිඳුව සමපාත වෙලා තියෙනවා. එහෙම නැත්තම් එහෙම ස්පර්ශ කරාම මේ සම්පාත වෙලාම තියෙන්න ඕන නැහැ. මේ වගේ තියෙන්න පුළුවන්. මේ ඊට වැඩිය පොඩ්ඩක් එහාට ගිහිල්ලා මෙතන නිකන් පස් වෙන්නේ. එහෙම නැත්නම් මෙයා පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි එතන පාඨාංගය කියව ගන්නවා. ඒක මූලාංග දෝෂය කියලා කියන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් ගෝලමානය අපි සලකන්නේ මූලාංග දෝෂය බලපාන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි අපි මම දැන් ගණකම් බලනකොට කියන්නේ දැන් අපි මෙතන කියව ගන්න පාඨාංගය. හරි. දැන් මේ බින්දු ස්පර්ශව තියෙනකොට මැද ස්කෘප්ව ස්පර්ශව තියෙනකොට පාඨාංගය කියව ගන්න. සාමාන්‍යයෙන් බිඳුවට බිඳුව වෙනවා මූලාංග දෝෂය නැහැ. මූලාංග දෝෂයක් තියෙනවා ඒක උඩින් තියෙන්න පුළුවන් නැත්නම් පල්ලෙහෙන් තියෙන්න පුළුවන්. ඒතකොට අපි එතන අපි කියව ගන්න දෝෂය නැත්නම් පාඨාංගය කියලා කිව්වම එතන පාඨාංගය කියව ගන්න. පාඨාංගය. ඊට පස්සේ මෙන්න මේ ස්කෘප්ව උඩට ඔසවන. මේක දැන් කාලකවල උඩට ඔසවන. උඩට ඔසවලා දැන් මේ යන්නේ මේ කුඩා වස්තුවක ඝනකම සොයන්න. හරිනේ කුඩා වස්තුවක් කියන්නේ අට්ටුලක ඒ වගේ. මෙන්න මේක කුඩා වස්තු මොකක් හරි ඝනකම හොයන්න ඕන කුඩා වස්තුව මේක මැදින් තියෙනවා. දැන් මොනේ පොඩි කාසියක් කියලා කාසියක නේද වෙනස් වෙනවා මේ කාසිය වගේ එක මේක මැදින් තියෙනවා. මැදින් තියලා මොකද ගන්න මෙයා ආයි පහත් කරන මෙන්න මෙයාගේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකම් පහත් කරලා අන්න එතන පාඨාංගය කියව ගන්න. එහෙනම් මෙන්න මෙයාගේ යටි මේක තියලා මෙන්න මේ මොකක් හරි වස්තුව තියලා මැද ස්කෘප්පුව මෙයාගේ ස්පර්ශ වෙනකම් අරන් යනවා. අරන් ආවට පස්සේ මෙන්න මෙයාගේ යම් කිසි තැනකට මෙයා පෙන්නනවා. එතන පාඨාංගය කියව ගන්න. එතකොට මෙන්න මේ පාඨාංගයෙන් ආරම්භක පාඨාංගය අඩු කරාම මොකද වෙන්නේ මේ අතර උසෙන්නේ. දැන් මෙලාවේ පාඨාංගයයි ආරම්භයේ මේ තුඩ වීදුරු කතාව ස්පර්ශව තියෙනකොට පාඨාංගය අරගත්තාම අන්නේ පාඨාංග අතර වෙනසින් මෙයාගේ උසේ හරි ඒ විදිහට තමයි මේකේ පාඨාංගය කියන්නේ. ඊට පස්සේ
ඒකෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද සිදුරක ගණකම හොයන්න. දැන් ඊට යටින් තියෙන සිදුරක ගණකම. සිදුරක ගණකම හොයනකොට මේ විදිහට මෙන්න මෙයා ස්පර්ශ අවස්ථාවේ පාඨාංකය ගන්න. ඊට පස්සේ මොකක් හරි යටින් මේක සිදුරක් මොකක් හරි තියෙන එකක් තියෙනවා. තියුවට පස්සේ කියලා මෙයා තාත්තා පල්ලෙහාට අරන් යන්න ඕනේ. දැන් මෙයා ස්කූල් උප පල්ලෙහාට අරන් යනවා. මෙයා වදිනවා. වැදුනට පස්සේ මෙයා පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවම මෙතන පාඨාංකය තියෙනවා. මේ පාඨාංක දෙක අතර වෙනසින් මේකේ ජම්බුරේ නැහැ. ඉතින් විදිහට අපිට ගන්න පුළුවන්. අපි ඒක පාඨාංකයක් ගන්න යද්දී බලමු දැන් මෙතනදී කොහොමද කියලා මුලින් මේකේ පාඨාංකය ගන්න විදියත් ඒක තියෙනවා. පාඨාංක ගන්න විදිය කියන්නේ දෙන්න කලින් මේ මූලාංක දෝෂය බලන්න. හැබැයි පිටු තියෙන 32 පිටුවේ හැ මූලාංක දෝෂය හැ මූලාංක දෝෂය බලනකොට මෙන්න මෙහෙම. ඔන්න මෙහෙම හිතන්න. මූලාංක දෝෂය කියන්නේ මෙන්න මේ ස්පර්ශ අවස්ථාව අරගන්නවා. මම කිව්වා දැන් බිඳුවට බිඳුව සමපාත නම් මූලාංක දෝෂයක් නැහැ. මූලාංක දෝෂයක්. ඒතර මූලාංක දෝෂේ බිඳුව හැ. අපිට ගන්න මෙන්න මෙහෙම ආවහම බිඳුව තියෙනවා 1 mm මෙහෙම තියෙනවා 2 mm වුණා. මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මෙතන තියෙන ඉඳ මෙතන බිඳුව පස්වෙනි ඉර 6 7 10 දිනයි. ඊට මේක කීවෙනි ඉරද? 10 මෙතන පස්වෙනි ඉර බිඳුව 1 2 3 4 5 පස්වෙනි ඉර 5 කියලා ගන්නක් තියෙන 5 6 7. එහෙනම් මෙතන ගෑවෙන්නේ 7 වෙනි ඉරනේ. එහෙනම් පාඨාංකය වෙන්නේ පාඨාංකය සමානයි ප්‍රධාන පරිමාණයගේ බිඳුවනේ. බිඳුව එක පහු කරලා ගිහිල්ලා නැහැනේ. බිඳුව ධන වෘත පරිමාණයේ අගේ කියවන්නේ මේ කුඩාම මිනුව වැඩි කරන්න ඕන. 0.01 වැඩි කරන්න ඕන. සමපාත කොටස් ගන්න. සමපාත කොටස් ගන්න 7 තිබ්බා. එහෙනම් මූලාංක දෝෂය 0.07යි. ඔය විදිහට තමයි බිඳුවට වැඩිය උඩින් තියෙනම් පාඨාංක කියවන්නේ ඔන්න ඔය විදිහට. හරි? ඒක අර කාලිකත්තු මේ මියන්තොමිට ස්කෘප් වාමාන ඒ වගේම තමයි. හරි? ඒක මොකද ගන්නෙ? මෙතන පාඨාංකය කියලා සිලස් එකේ පාඨාංකය කියලා ගන්න ඊළඟට කුඩා මිනුව වැඩි කරන සමපාත කොටස් ගන්න. ඊළඟට එන්න පුළුවන් ඍණ අවස්ථාව. එයාගින්නේ යාට පල්ලෙහායින් තියෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මෙන්න මේ වගේ. බිඳුවට වැඩි එය පල්ලෙහායින් තියෙන 0.1 mm 2 mm වගේ තියෙනවනේ. මෙන්න මෙයා පල්ලෙහායින්. දැන් ඉතින් මෙයාගේ ඉතින් අපි හිතුව මෙතන 95 වෙනි ඉර තමයි තියෙන්නේ. 95. දැන් කියවන්නේ පාඨාංකයේ බිඳුව දාන මේ මෙතනගේ කිය කුඩාම මිනුම වතාව 95ද? 95 නෙමෙයි මොකද? අන්න එතකොට එකට බිඳුවටදී පල්ලෙහායින් නම් මොකද ගන්න 100ෙන් අඩු කරලා ලියන්න. 100 ඍණ 95. ඉතින් ඒකේතකොට එන්නේ 0.05 නේ උතර 95ට 5යි. මේක ඉතින් දෝෂය ඍණ කියලා දාන්න පුළුවන්. මේක මේ ඍණ පැත්තේ තියෙන නිසා ඍණ දෝෂයක්. ඉතින් ඔය විදිහට පාඨාංක මූලාංක දෝෂය අපිට ගණන් කරන්න පුළුවන්. ඊළඟ පාඨාංක කියවද්දිත් එහෙමම තමයි. පාඨාංක කියවද්දිත් කොහොමද පාඨාංකය කියවගන්නේ? හිතන්නකෝ අපි දැන් මෙන්න මෙහෙම දීලා මෙහෙම ආවට පස්සේ අපි හිතන්නේ දැන් බිඳුවට වැඩිය උඩින්. දැන් 3 mm මෙහෙම තියෙනවා. මේ වගේ තැනක තියෙනවා. දැන් මෙතන සම්පාත 27 වෙනි ඉර කියන එක. දැන් පාඨාංකය කියවන්නේ මොකද? දැන් මෙයා උඩට ගියා මිලිමීටර් 3 පහු කරන් ගියා. හැබැයි 4 පහුනේ නැහැ. 4 පහුනේ නැහැ. මිලිමීටර් 3 පහු වුණා. එහෙනම් මොකද? 3 මිලිමීටර් දාන මොකද? කුඩාම මිනුම 0.01 වතාව සමපාත කොටස් ගන්න 28. 3.27යි. පල්ලෙහාට ගියා නම් පාඨාංකය කියවන්නේ
මෙයාගේ බිඳුවට වඩා පල්ලෙහාට යන 1 2 1 2 3 4 කොහොමද දිනන්නේ මෙන්න මෙතන 27 ලියලා සම්පාත වෙනවා. දැන් මොකද මෙයා 3 පහු කරන් ගියා 4 පහුුන්නේ නැහනේ. බිඳුවේ ඉඳන් ඒතකොට 3 මිලිමීටර. හරි. පල්ලෙහාට යනකොට මේ විදිහට මෙතන 4 මිලිමීටර කියලා ගන්න එපා. හැම වෙලාවෙම උඩ පැත්ත නෙමෙයිනේ. මේ පැත්ත ඉඳන් යද්දි බිඳුව පැත්ත ඉඳන් යද්දි 3 පහුුන්නේ. හරි. මේ පැත්ත ඉඳන් යද්දි 3 පහුුන්නේ. නැත්නම් මේක සමහර අය මෙතන 4යි කියලා ගන්නවා. 4යි ගන්න. හැම වෙලාවෙම උඩින් තියෙනවා. එහෙම ගන්න නැහැ. මෙතන 3 මිලිමීටරට එකතු කරන්න ඕන මොකද්ද? සම්පාත කොටස් කුඩාම විනෝවතාවක් සම්පාත කොටස් ගන්න. සම්පාත කොටස් ගන්න හැබැයි ඍණ නිසා මොකද වෙන්නේ? 100ෙන් අඩු කරන්න. 100 ඍණ 3 මිලිමීටර දාන 100ෙන් 27ක් අඩු කළාම මේ 73 නේ. 0.73යි. ඒකට 3.73යි. ඔන්න විදිහට පාඩම් කියලා. ඒක තේරුණානේ? සුදු විදිහට පාඩම් කියවන්න අපි පාඩම් දෙකක් කරන විදිහ බලමු. ओके බලන්න 36 වෙනි පිටුවේ තියෙන 36 වෙනි පිටුවේ 30 වෙනි ප්‍රශ්නේ 30 වෙනි ප්‍රශ්නේ 31 වෙනි ප්‍රශ්නේ බලන්න. මොනිට 31 කරන්නේ 31 ප්‍රශ්න ඈ. හරි බලන්න ප්‍රශ්නේ. හරි. ඔය පාඩම් පොඩක් ඉන්න කරලා මේ මූලාංග දෝෂ දෙකක් තියෙනවා මේක අගයන් දෙක ලියන්න බලන්න මුලින් අරගෙන මෙතන මම කරේ ඊන පිටුවද මේ 32 පිටුවේ තියෙන අර මේකේ පාඨාංග දෙක කියවන්න ගෝලවාණී මූලාංග දෝෂය කියලා තියෙන අන්න එතන තියෙන පාඨාංග දෙක ලියන්න බලන්න කීයද කියන්නේ දෝෂ මූලාංග දෝෂය පළවෙනි එකේ දෙවෙනි එකේ 32 පිටුවේ තියෙන හරි එතන පාඨාංකේ පළවෙනි එක්කෙනාගේ තියෙන්නේ මූලාංග දෝෂය එතන තියෙන්නේ දැන් බිඳුව ධන මූලාංග දෝෂයේදී ඒක තියෙන්නේ බිඳුව පහු කරන් ගිහිල්ලානේ මෙන්න බිඳුව පහු කළා මෙන්න මෙතන හරියට මෙන්න මේ ගෑවෙන එක අර ගන්න ඕනේ. ඒකට කීයද? මෙතන බිඳුව තියෙනවා
එක තියෙනවා දෙකනේ. දෙවෙනි එක තමයි තියෙන්නේ. දෙවෙනි එක තමයි ගෑවෙන්නේ. දෙක 3 4 5. දෙවෙනි එක තමයි මෙතන ගෑවෙන්නේ. දෙවෙනි එක. එතන දෙවෙනි එක ගන්න ඕන නේ. එයාගේ තේරුම් ගන්න. මෙතන ඉරත් එක්ක ගෑවෙන එක. අන්න දෙවෙනි එක 0.1 2. අන්න ඒලා පාඨාංක වෙන්නේ 0 ධන 0. බිඳුව ධන 0.01 වැඩි කිරීම කුඩාම වෙනම 2. අන්න 0.02 මිලිමීටර. දෙවෙනි එකේදී තියෙන්නේ මෙයා ගෑවෙන්නේ මෙතන 95 තියෙනවා 96 තියෙනවා 97 වෙනි එක තමයි මෙයා ගෑවෙන්නේ 97 98 99 බිඳුව කියලා ගන්න. මෙතන මේ 97 ඊට තමයි අපි අරගන්නේ. ඊට මේක එන්නේ මොකද්ද? බිඳුව දාන 0.01 වතාව 100 ඍණ 97. එතකොට 0.03 නේ. ඉතින් මේක ඍණ දෝෂයක් වුණා කියලා දාන්න. ඒ විදිහට තමයි පාඩම් කියලා ගන්න. ඊළඟට 36 පිටුවේ තියෙන 36 පිටුවේ තිබුණා මේ 31 වෙනි ප්‍රශ්නේ බලන්න. පාඨාංක ටික කියන්න. 31 වෙනි ප්‍රශ්න. 36 පිටුවේ තියෙන 31 ප්‍රශ්න. කට්ටක්කාරේ කියන්නේ අතන හයක් තියෙන ඒ හය පාඨාංක කියන්න. එතන කියවනවා ගේ කියලා. ටක් ගාලා පටන් ගහලා
හරි මම හිතන උත්තර ටික කරලා කියනවා. प्रधान परिमाण मिलीमीटर वलिන් උද පරිමාණය කොටස් C පොල් මානය. මේ මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියෙන්නේ. ඒකට පුරාම 0.01. පළවෙනි එක ගත්තාම බිඳුවට වැඩිය පල්ලෙහෙන් දෙන්නේ 1 2 3ක් ඉරි 3ක් ගිහිල්ලා නේ. ඉරි 3කට වැඩිය පල්ලෙහෙන් ගිහිල්ලා තියෙන වෙනත්. ඒකට මෙතන 25 කියන්නේ මෙතන තියෙන්නේ 25 24 ඉතින් ඒතර මෙතන පාඨාංකය වෙන්නේ 3 මිලිමීටරට එකතු කරන්න ඕන 100 ඍණ 22 වතාවක් 0.0. ඒකට මේ 3.20ක් අඩු කරාම 78යි 3.71යි මිලිමීටර. ඒක ඍණ දැම්මත් කමන්නේ නැහැ නේද? මොකක්ද ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී අපිට ඒක කියන එක නෙමෙයි නෝකොට පාඨාංකය දහන්නේ පාඨාංකය. ඊළඟටදී බිඳුව 1 මිලිමීටර පහුවෙලා නැහැ නේද? එතකොට බිඳුව මිලිමීටර ගන්න. එතන සමපාත වෙන්නේ 65 වෙනි එක. 100 ඍණ 65 වතාවක් 0.01. එතකොට 65ක් අඩු කරාම 35 නේ 0.35 මිලි. ඊළඟේදී තියෙන්නේ බිඳුවට වැඩිය 1 මිලිමීටර ගන්න. 0.01 වතාවක් 100 ඍණ. මෙතන 60 තියෙන්නේ 60ට වැඩිය මෙහි 1 2 3ක් ඇවිල්ලානේ. ඒ කියන්නේ 57 වෙනි එක. 57. 57 කියන්නේ 43 නේ. එහෙනම් 1.43 මිලි. ඊළඟ D එකෙන් තියෙන්නේ බිඳුවට වඩා පල්ලෙහායින් මෙතන තියෙන 25 තියෙනවා. 26 27 නේ 27. 1 මිලිමීටර ගන්න නැහැ නේ. ඒතකොට බිඳුවට එකතු ගන්න 0.01 වතාවක් 100 ඍණ 27. 27 ගාම 1.73 මිලිමීටර. ඊළඟ එකේ තියෙන්නේ බිඳුවට වැඩිය උඩින් එකක්. මෙතන සම්පාත වෙන්නේ 35 වෙනි එක. 3 මිලිමීටර 4 මිලිමීටර ගන්න නැහැ. එහෙනම් 3 මිලිමීටරට එකතු වෙන්න ඕන 0.01 වැඩි කිරීම 3.5. එහෙනම් 3.35 මිලි. අන්තිම එකේ තියෙන්නේ එක පැනලා තියෙනවා. 0 මිලිමීටර තියෙන 1 මිලිමීටර තියෙනවා. ඒක පැනලා තියෙනවා. මේ පැත්තේ 65 තියෙනවා. 66 67 68 නේ 68 වෙනි එක තමයි. කාටේ වඩා වෙන්න ඕනේ. 60 63 62. ඒ කියන්නේ නම් 1 මිලිමීටර දාන 100 ඍණ 62 වතාවක් 0.0. වැඩන්නේ 37. 37. ඒක දෙන්න දුන්නා 1 මිලිමීටර. හරි මගේ මට දුන්නා නේද? හරි ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ බලලා 30 වෙනි ප්‍රශ්නේ ඉහළට උත්තරේ ලියන්නේ යාළුවා. 30 වෙනි ප්‍රශ්නේ කියන්නේ පහක් දැක්කන්නේ අන්තරාලයේ 0.05 මිලිමීටර
වෘත්ත පරිමාණය කොටස් 50යි ගෝලමානය. කඩදාසිය කණකම සෙවීමේදී වැදගත් මිනුම් දෙක. කාසියේදී කණකම පාතකෙන්නේ අන්තරාලයේ 0.5. ඒක කුඩා මිනුම 0.5 මිලිමීටර බෙදීම 50. ඒ කියන්නේ එයාට සිරිය ඒ කියන්නේ 0.01 මිලිමීටර. අනේක පාඨාංකෙ 0.5 සෙන්ටිමීටර. ඊට පාඨාංකය සොයන්න ඕන. පළවෙනි එකේ පාඨාංකේ බිඳුව තියෙන මෙහෙම ඉඳලා තියෙනවා. ඒකට වැඩි මෙහෙන්නේ තියෙනවා. සමපාත වෙන්නේ 15 16 10. මෙතන 15 තියෙනවා 16 17 වෙනි එක තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන එතකොට තියෙන පෘෂ්ඨය මත පාඨාංකයේ බිඳුව ධන 0.01 වතාවක් 17 0.17 මිලි ඊළඟට පාඨාංකය විතර ගන්න ඕන බිඳුව මෙතන පාඨාංකය කීයද? මෙතන පාඨාංකය කීයද? මේක කොටස් මොනවයින්ද බෙදලා තියෙන්නේ? 0.5 මිලිමීටර බෙදලා තියෙන්නේ. 0.5 මේක එකක් කියන්නේ 0.5 එකයි 1.5 මිලිමීටර තමයි 0.5 වෙන්නේ බෙදලා තියෙන්නේ 0.5 වෙන්නේ බෙදලා තියෙන්නේ එතකොට මෙතන සමපාතක 30 මිලිමීටර තියෙන්නේ අර 1.5 දාන 0.01 වතාවක් විතර අට 1.8 මිලිමීටර ඊට පස්සේ මෙතන ඝනකම කියන්නේ මේ දෙන්නයි වෙනස ඝනකම 1.8 බිඳුවෙන් අඩු කරන්න ඕන 0.1යි 7යි. අර 3යි 8ෙන් දෙක කරනවා 6යි 1.6යි 3යි මිලිමීටර ඝනකම. මෙතන මේ වගේ යට පාඨාංකයක් තියුණා මොකද වෙන්නේ? එහෙනම් මේකට එකතු කරන්න තමයි ඕන. ඒක මතක තියාගන්න. මෙයාගේ දැන් තියෙන බිඳුවේ පල්ලෙහායි පාඨාංකයක් නම් මෙතන වෙන ගාන නම් තියෙන්නේ හරියට එකතු කරන්න තමයි ඕන. එයි මේ ටිකක් උඩට ගිහිල්ලා එතන ගන්න උඩට යන්න ඕනේ. කොච්චර දුර උඩට යනවද කියන එක බලන්න. එතකොට පාඨාංකය ගෝලමානයේ කුඩා මිනුම 0.01යි මයික්‍රෝමීටර් ස්ථූපමානයේ කුඩා මිනුම 0.01යි. දැන් මොකක් හරි ඝනකමක් මනින්න පොඩි තහඩුවක් ඝනකමක් මනින්න වැඩි හොඳ මොකද්ද? දැන් ඉතින් මේ කාසියේ ඝනකම මනින්න මොකද්ද වැඩි හොඳ? ගෝලමානයේද මයික්‍රෝමීටර් ස්ථූපමානයේද? කුඩා මිනුමෙන් කියන්න බෑ. කුඩා මිනුමෙන් කියන්නේ කුඩා මිනුම සමානයිනේ. ඒ කියන්නේ දෝෂය වැඩි මේක කියලා කියන්න බෑ. දෝෂය දෙකේම සමානයි. මොකද්ද වැඩි හොඳ? ගෝලමානයේද මයික්‍රෝමීටර් ස්ථූපමානයේද? දෙකම එකයිද? ඔකේ මන්නත් එකයිද? දැන් අඩු රෝලේ ඝනකම් මනින්න කියනවා. මොකද්ද මනින්න සුසු? ගෝලමානයේද මයික්‍රෝමීටර් ස්ථූපමානයේද? වැඩි සුසු වෙන්නේ මයික්‍රෝමීටර් ස්ථූපමානයේද? ඇයි? ගෝලමානයේ මනිනකොට අපේ වීදුරු කදා උඩ තියෙනවනේ වීදුරු කදා උඩ තියලා ඊළඟට මේ තහඩුව තියෙනවා. හරි. තියද්දි අපි දන්න වීදුරු කදාව කොච්චර පිළිසිදු කරත් මොකද වෙන්නේ?
පොඩි දූවිලි අංශුවක් තියෙන්න පුළුවන්. මෙයා දූවිලි අංශුවක් තියෙනවා මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි මනින්නේ තා කුඩා මිනිමක්නේ. පොඩි දූවිලි අංශුවක් තියෙච්ච ගමන් මේකේ ඒකත් බලපාන්නේ. ඝනකමට බලපාන. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඒක නිසා වඩා සුදුසුයි මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මනින්න. ඉතින් ගෝලමානයේ භාවිතා කරන ඇත්තටම මේ වගේ පාඨාංක ගන්න නෙමෙයි. මේ වගේ පාඨාංක ගන්න පුළුවන්. ඝනකම් මනින්නේ ඒ වගේ වැඩකට මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිතා කරන්න පුළුවන් කම තියෙන නිසා ගෝලමානයේ ඉතර වැදගත්කම නැහැ. ගෝලමානයේ ඉතින් ඝනකම් මනින්න කියන්නේ පරදර වැඩක්. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මේකදී ලේසියෙන් ඝනකම් මනින්න පුළුවන්. හරි. මෙන්න මේ ගෝලමානය භාවිතා කරන මොකක් හරි පෘෂ්ඨයක වක්‍රතා ආවය මනින්න. ඒ කියන්නේ මොකක් හරි ගෝලයක අරේ දැන් අපිට හිතන්න මේ වගේ ගෝලයක් දෙන ලොකු ගෝලයක් වෙන. ෆුට්බෝලයක් ඒ වගේ එක අරේ මොකද්ද කියලා මම හිතනවා. මනින්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් කපිස් කම්බේ වල අරගන්න පුළුවන්. ඒක වරදින්න පුළුවන් ඒකට වඩා වැඩි. හරි. අන්න ඒ වගේ මේ එකට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ගෝලමානය කියනවා. ගෝලමානයේ වක්‍රතාවය මනින්න මෙන්න මෙහෙම කරනවා. මුලින්ම ගෝලමානය අරගෙන මැද තියෙන ස්ක්‍රූ උඩට උස්සලා මේ පාද තුන තියෙනවනේ. මේ පාද තුන කොලයක් මත තියලා තද කරනවා. මේක තියලා තද කරනවා. තද කරලා පස්සේ කොලයක් මත තියුවාම පස්සේ මොකද වෙන්නේ? මේ තුඩවල් තුන වදින තැන සිදුරු තුනක් හැදෙනවනේ. දැන් කොලයක් තුන තියලා තද කරනවා. තද කරාම කොලේ මෙන්න මෙහෙම සිදුරු තුන ඉරසක් කරන්නේ මෙන්න මේ සිදුරු තුන යා කරලා මෙන්න මේ තුන මනින්න. පාදයක දිග මනින්න. පාද තුන අතරම දිග මැනලා මධ්‍යයන්ගේ අරගන්න. මධ්‍යයන්ගේ ගන්න. ප්‍රැක්ටිකල් පොතේ දීලා තියෙන මීටර් රූලෙන් මනින්න කියලා. ඒ වුණාට සමහර තැන්වල මීටර් රූලෙන් මනිනහම දෝෂ ප්‍රතිශතය වැඩි නිසා සමහරු වැඩි කැලිපරෙන් මනින්න කියලා කියනවා. මේ ප්‍රැක්ටිකල් පොතේ දීලා තියෙන මීටර් රූලෙන් ඒනවල වැඩි කැලිපරෙන් මනිනවා හොඳයි. මේ පාදවල එහෙම මැනලා මේ පාද අතර තුනේ සමානකයක් නොවුනොතින් නොවෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යමගිය අරගෙන. එහෙම ගාලා පාද අතර දුර හොයාගන්න. එහෙම හොයාගෙන ඊළඟට කරන්න අපි මෙන්න මේක වීදුරු කතාවක් උඩ තියලා මැද ස්ක්‍රූප්පුව ජයවෙන්න සකස් කරලා පාඨාංගය කියව ගන්න. බිඳුවට හරි තමයි පාඨාංගයක් හරි පුළුවන් සම්පාදක පාඨාංගය කියනවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ගෝලය උඩින් තියෙන. නැත්නම් මේ ගෝලයක විතරක් නෙමෙයි කාචයක ඝනකම වන්න භාවිතා කරන්න වක්‍රතාවය වන්න භාවිතා කරන්න පුළුවන්. කාචයක් වගේ එකක් අරගෙන උත්තර කාචයක හෝ අතර කාචයක වක්‍රතාවය මයින්න භාවිතා කරන්න පුළුවන්. එතකොට කරන්නේ මෙන්න මෙහෙම තියෙන මෙයා උඩින් තියෙනවා. තියුවන් පස්සේ පාද තුන වදිනවනේ. මේ වැදුනට පස්සේ මෙයා පහත් කරනවා මෙන්න මේ මැද පාදයේ ස්ක්‍රූප්ප මේ කාචේ වදිනකම්. හරි. පහත් කළා එතන පාඨාංකයේ කියව ගන්න. එතකොට මෙන්න මෙහෙම පාද තුන මෙන්න මෙයාගේ වදින්න තියලා මෙන්න මෙහෙම එකපාරට මේ පාද තුන තියලා මේ මැද තියෙන ස්ක්‍රූප්පුව මෙන්න මේක මුදුනේ වදින්න සලස්සල එතන පාඨාංකේ කියව ගන්න. එතන පාඨාංකේ කියව ගන්න. එතන පාඨාංකේ කියවලා එතනින් අර වීදුරු කදාවේ ස්පර්ශය තියෙනකොට පාඨාංකය අඩු කරා නම් මෙතන ඉන්නේ මෙන්න මේ උසනේ දරපු ඝනකම මෙන්න වගේ මෙන්න මෙතන උස හොයා ගන්න පුළුවන් පාඨාංක කරන නිසා. ඒ කියන්නේ මැද ස්ක්‍රූප්පුව මෙන්න මෙයාගේ ඉහළ ස්පර්ශ කරලා එතන පාඨාංකය කියව ගන්න. එතන පාඨාංකය කියවගෙන මේ මෙතන ඉඳන් මෙතනට ගිහින් උස එක්ස්පෑන්ඩ් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ගණනයක් තියෙන්නේ.
අපි මේ පාදයක දිග සිම්පල් A කියලා මැනගත්තා. පාදයක දිග සිම්පල් A කියලා මැනගත්තා. මේ අතර කෝණය අංශක 60ක් තමයි මේ. මැද ස්කුරුප්පුව වදිනෝනේ මෙයාගේ කේන්ද්‍රේ. කේන්ද්‍රේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර අපි x කියලා හිතමු. හරි. එතකොට මෙන්න මෙතන මේ ත්‍රිකෝණයද මේ කැල බලාගන්න මේ කැල අමාරුයි. දැන් මේ කැල එක බලාගන්න. මේ මම ඇද්දේ ත්‍රිකෝණයේ පාද තුන මෙයා පාද තුන වැදුනාම ඇදෙන ත්‍රිකෝණය. පාදයක දිග A. සමපාද ත්‍රිකෝණයක් නිසා අංශක 60යි කෝණය. මෙන්න මෙයාගේ මැද ස්කුරුප්පුව වදින තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මම කේන්ද්‍රය x කියලා අරගත්තා. හරි. මේ කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මෙතෙන්ට මෙයාට ලම්බකයක් ඇන්දොතින් මෙන්න මේ දුර මේ කෝණය මේ කෝණ සමච්ඡේදකෙන් තියෙන්නේ. එහෙනම් මේ දුර ඊටයි x cos θ කියලා. මේ දුර. එහෙනම් අපි ඊටයි a සමානයි 2යි x cos θ. a සමානයි 2යි x cos θ කියන්නේ මූල තුන වෙනීම දෙකට දෙකක් ගාම x. a සමානයි මූල 3යි x. එහෙනම් x සමානයි a වෙනීම මූල ඊළඟට මෙන්න මෙතන මේ මැද ස්කුරුප්පුව මෙයාගේ ස්පර්ශ අවස්ථාව සලකමු. අපි දැන් මේ හොයන්න යන්නේ මෙන්න මේ ගෝලයේ අරය. මෙන්න මේක අරයක් වෙනවා. මේකත් අරයක්. මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන අරය නිසා මෙන්න මේ දුර r ඍණ h වෙනවා. මේ පාදයේ ඉඳන් මැදට තියෙන දුර x කියලා අපි කිව්වා. මේ පාදයේ ඉඳන් මැදට තියෙන දුර x. මෙන්න මේ ත්‍රිකෝණයට අපිට මොකද ගන්න පුළුවන්? පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. එහෙනම් අපි ලියන්න හැකි x වර්ග ධන r ඍණ h ගේ වර්ගය සමානයි r වර්ගය. මෙන්න මේ ත්‍රිකෝණයට මම පයිතගොරස් සම්බන්ධය දානවා. x වර්ගය කියන එකට ලියන්න හැකි a බෙදීම මූල 3 වර්ග ධන r මේක මම සාධක කරනවා r වර්ග ඍණ 2යි r h ධන h වර්ග සමානයි r වර්ග. r වර්ගට r වර්ග කැපිලා යනවා. a වර්ග බෙදීම 3 ධන ඍණ 2යි r h ධන h වර්ග සමානයි වෙනවා. එයා මේ පැත්තට ගෙන a වර්ග බෙදීම 3 ධන h වර්ග සමානයි 2යි r h. එහෙනම් r උත්තර ගන්නවා r සමානයි a වර්ග බෙදීම 3 බෙදන්න ඕන 2යි h. ධන h වර්ග බෙදන්න ඕන 2යි. a වර්ග බෙදීම 6h ධන h එකට h යක් බෙදාම h බෙදීම 2. එහෙනම් මෙන්න මේක සූත්‍රයක් විදිහට වාර්තා කරනවා. ඒක ඔප්පු ගන්න විදිහ මේක දීලා තියෙනවා. a වර්ග බෙදීම 6h ධන h බෙදීම 2. ඉතින් එහෙනම් වක්‍රකාරය මනින්න මෙන්න මේක භාවිතා කරන්න පුළුවන්. මේ ඔප්පු කිරීමත් අහන සමාජාචාර විභාගෙක ගොඩක් වෙලාවට මේ මුල් කාලේ වාර විභාග වල එහෙම ආන්සර් ශීට් එකට ගොඩක් පැටි ඔප්පු කිරීමත් අහන්න පුළුවන්. ඊට පස්සේ මේකට ආදේශ කරනවා. a කියන්නේ අපි හොයාගන්න පාදයකදී h කියන එක දැන් අපි මෙතනින් මල්ලා හොයාගන්න. ඉතින් ඒක ආදේශ කරලා වක්‍රතාවය හොයාගන්න පුළුවන්. එහෙනම් මොකක් හරි ගෝලයක වක්‍රතාවය මනින්න මෙන්න මේක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මේක භාවිතා කරන්න. හරි. ඒක තේරුණා නේ මොනවා හරි ප්‍රශ්න දෙන්න ගන්න. දෙන්න. ඔය වක්‍රතාවය ඔප්පු ගන්නත් පුළුවන් වෙනවා. ඒක දුක අමාරු දේවල් නෙවෙයි ඒක පොඩි දේවල් මතක තියාගන්න තියෙන කොට. මේ නම් කරපු උසට නැහැ නේ පළවෙනි රූපයෙන් මොකක්වත් මේ ගෝලමානේ නම් කරන එකේදී පොඩක් වෙලාවට අහන්නේ නම් කළා නැහැ. මේ මට ඒක ගමකට මේ මුලින්ද කියන්නේ මේ ගෝලමානේ නම් කරන්න කිව්වොත් මේ ගෝලමානේ නම් කරන්න කියන්න පුළුවන් මට ඒක අමතක වුණා මුලින්ද කියන්නේ මේක නම් කරපු රූපයක් නැහැ.
පරිමාණය මේකට කියන්නේ වෘත්තාකාර පරිමාණය මේකට කියන්නේ ස්කුරුප්පු හිස මේ ස්කුරුප්පුව මේ පාද අචල පාද ඒක දන්නේ නැහැ මේ අචල පාද වල තියෙන ඔය මේ ස්කුරුප්පු මේක මම නම් කරන්න කිව්වනම් ඕනවද හරි ඒක පොඩ්ඩක් මම නම් කරලා තියාගෙන ඔය නම් කරලා උත්තරන්නේ හරි පළවෙනි රූපේම නම් කරගත්තා නම් හරි ඒක නම් කරලා තියාගෙන හදිස්සි හරි යගොත් ඉන්නේ ඔය ටික තමයි කරන්නේ සිරස් පරිමාණය ස්කුරුප්පු ඉද උදාහරණ පරිමාණය අචල පාද ස්කුරුප්පු හරිනේ හරි ඒක ගෝලමානය කියන ඔන්න ඔය ටික තමයි තියෙන්නේ ජෝගරිතල ලොකු දේවල් ටිකක් නැහැ ඒක පොඩ පාඨාංග ගන්න ඉතින් තමයි පුරුදු වෙන්න ඕන පාඨාංග ගන්න ඉතින් සහ ස්ට්‍රක්චර්ඩ් එක අහන ප්‍රශ්න පොඩ්ඩක් උත්තර දෙන්න ඉතින් පුරුදු වෙන්න හරි ගෝලමානය කියන ඉතින් මම ඊළඟ කොටස යනවා මොනවා ප්‍රශ්න තියෙනවද ඊළඟ කොටස අපි චලන නිශ්චය 38 වෙනි කොටසේ චලන නිශ්චය කතා කරමු චලන නිශ්චය ගැන කතා කරන්නේ මේ චලන නිශ්චය කුඩා මිනුම 0.01 ඒකේ තියෙන්නේ වර්ණීය මූල ධර්මය. එතකොට වර්ණීය මූල ධර්මය කියන්නේ වර්ණීය පරිමාණයක් තියෙනවා. එතකොට වර්ණීය පරිමාණයේදී මේ සමපාත කොටස් ගන්න මේ වර්ණීය වර්ණීය කැලිපරින් පාඨාංක ගන්න විදිහ තමයි මේකේ පාඨාංක ගන්න කියව ගන්න පුළුවන්. හරි. මේකේ තියෙන කොට උපකරණ ටිකක් සංකීර්ණ උපකරණයක්. වර්ණීය කැලිපර මේ චලන නිශ්චයක් මේ චලන නිශ්චය රූප සරණ තියෙන පොඩ්ඩක් අපි බලගමු මේ මේ සාමාන්‍ය විභාගයට අවුරුදු දෙකක වගේ ආව ස්ට්‍රක්චර් හරිනේ ඒ වලට ඇවිල්ලා තියෙනවා. එන්නත් පුළුවන් පොඩ්ඩක් ආවට පස්සේ පොඩ්ඩක් අමාරුයි තමයි අමාරු වෙනවා. මේකේ අපි පොඩ්ඩක් බලමු මේකේ මේ රූප සරණ අඳින්න අමාරුයි සංකීර්ණ නැහැ මේ රූප සරණ අඳින්න කියලා නම් එන්නේ නැහැ. මොකක්ද රූප සරණ දීලා නම් කරන්න එන්න පුළුවන්. ඔයාලට පේන මෙන්න මේකේ
ස්කෘප්පු දෙකක් තියෙනවා. මෙන්න මේකට කියන සන්තුලන ස්කෘප්පු කියලා. හරි? සන්තුලන ස්කෘප්පු කියන්නේ මොකද්ද? මේක මුලින් තිරස් කර ගන්න ඕන. පාඨාංක ගන්න කලින් උපකරණය තිරස් කර ගන්න ඕන. එතකොට මොකද කරන්නේ? මේ සන්තුලන ස්කෘප්පු දෙක කරකවලා මේක තිරස් කරනවා. තිරස් වුණාද කියලා බලන්න මෙන්න මේ මැද තියෙන දිය ලෙවල් එක කියලා. දිය ලෙවල් එක කියන්නේ අර මේෂන් බාස්ට භාවිතා කරන ලෙවල් ගන්න භාවිතා කරන තියෙනවා මේක ඒ වගේම තමයි. ඒක පොඩි අර මේක මුලින් බැලුවාම මේ එකක් මැද්දේ තියෙන කුඩා වායු බුබුලක් තියෙන වතුර මේක කුඩා වායු බුබුලක් තියෙන. මොකද වෙන්නේ? මෙයා හරි මැද්දට ආවහම හරි මැද්දට එන්නේ දිය ලෙවල් එක සන්තුලනය වුණාම. හරි මෙයා මැද්දට එනකම් මොකද කරන්නේ? මේ සන්තුලන ස්කෘප් එක එයාට මෙයාට කරකවලා තිරස් කරගන්න. මුලින්ම එන පාඨාංකයක් ගන්න කලින් කරන්න ඕන මූලිකම දේ තමයි මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ දිය ලෙවල් එක මැද්දට වායු බුබුල එනකම් මෙයා තිරස් කරන නැත්නම් සන්තුලනය ස්කෘප් කරකවලා මෙන්න මේ උපකරණය තිරස් කරගන්න. එහෙනම් මුලින්ම කරන්න ඕන දේ මෙයා තිරස් කරගන්න. මොන වැඩි කරන්න කලින් මෙයා තිරස් කරගන්න ඕන තියෙන තැන තියන්න. ඊළඟට කරන්න ඕන දේ තමයි මෙන්න මේකේ තියෙනවා දුරේක්ෂය කියලා එකක්. අන්වීක්ෂය කියලා අන්වීක්ෂය මේ අන්වීක්ෂය මෙන්න මේකේ ඇහැ තියෙන පැත්තේ කාචයට කියනවා උපනෙත. මේ පැත්ත උපනෙත. මේ පැත්ත අවනෙත. උපනෙත කියන්නේ ඇහැ තියෙන පැත්තේ කාචය. ඇහැ තියෙන පැත්තේ කාචය නේද උපනෙත කියලා අපි මේක ආලෝකයේදී කතා කරනවා අන්වීක්ෂ දුරේක්ෂ ආලෝකයේදී කතා කරනවා. ඊට පස්සේ උපනෙත පැත්තෙන් ඇහැ කියලා අපි බලනවා මොකක් හරි වස්තුවක් තියෙකේද නැත්නම් මේක මනින්න යනවා. අපි දැන් මේ කේශික නලයට අභ්‍යන්තර විස්කම්භය වන්නේ තමයි යන්නේ. අපි දැන් මේක බලනවා. මේක බැලුවට මොකද වෙන්නේ? පැහැදිලිව පේනවද? ඕක පේන්නේ නැහැ. පොඳ වෙලා තමයි පේන්නේ. පොඳ වෙලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ උපනෙත සීරු මාරු කරන උපනෙත එහාට මෙහාට අරන් යන්න පුළුවන් මේ ස්ක්‍රූප්වත් දෙන එක කරකවනකොට අපිට යම් කිසි වෙලාවක මොකද වෙන්නේ මෙන්න මෙයාගේ මේ බලන එකේ මොකක්ද පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන පැහැදිලිව පේනවා මලිනේ එක් ගන්න කලින් වස්තුවේ මේ මෙයාගේ මැද තියෙන හරස්කම්බිය වල පැහැදිලි ප්‍රතිබිම්බයක් හදා ගන්න. මේක මේ කොට කරපුවා. දුරේක්ෂණ විශේෂ දන්නේ නැතුව කොට කතන්දරේ අමාරුයි. මේ දුරේක්ෂණ විශේෂ කතන්දරේ කතා කරන්න අපි ආලෝකය කියලා දීලා දැන්. ඒකට ආලෝකය තමයි මේක කියලා දෙන්නේ නැහැ. ඒකට මේක ආලෝකයේදී ආයි කියලා දෙන අන්වීක්ෂක කතන්දරය. උපනිත සහ අවනිත සීල මාරු කරන්නේ කොහොමද? ඇයි මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ? ඒක ඔක්කොම තියෙනවා. හරි වර්ණාවලි මානේ අර මේක කියලා දුන්නාම මේක පුළුවන් වෙනවා. මෙතෙන්දි මෙන්න මේ උපනිතේ කතන්දරේ. මෙතෙන්දි මේ සරලව මතක තියාගන්න මෙන්න මෙයාගේ මැද හරස්කම්බියක් තියෙනවා. මෙන්න මේ හරස්කම්බිය පේනකම් සීල මාරු කරනවා. හරස්කම්බිය වල පැහැදිලිව හරස්කම්බිය පැහැදිලිව පේනකම් පැහැදිලිව පේනකම් කියන්නේ අපි අපිම හරිතන්න කර කායර කණ්ණාඩියක් අපි ඉස්සන් දියවත් අපිට මොද වෙලානේ පේන්නේ. අර ඒ වගේ මොද වීමක් තියෙනවා. ඉතින් ඒක මේ හරියට පේන අවස්ථාව වෙනකම් මේක හදා ගන්නවා. ඊට පස්සේ ඒක හරස්කම්බිය වල පැහැදිලි ප්‍රතිබිම්බයක් ආවම පස්සේ ඒක සීල මාර්ග වල උපනිත සීල මාර්ග වල එතන මුලින්ම චලන්නීක්ෂය භාවිතා කරන්න කලින් ඔන්නයි සීල් මාර්ග වලින් දෙක කරන්න ඕන. මුලින් කරන්න ඕනේ දිය ලෙවල් අපි මැද්දට එකක් සකස් කර ගන්න ඕන. ඊළඟට මේක කර ගන්න ඕන මේ හරස්කම්බිය වල පැහැදිලි ප්‍රතිබිම්බ. ඒකට අපිට හරස්කම්බිය පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන. අවනිත සීල් මාර්ග වල හදා ගන්න පුළුවන් මේ මෙයා මත ප්‍රතිබිම්බය හැදෙන විදිය ඒක මේක අවශ්‍ය නැහැ. මේක අපි ආලෝකයෙන් කතා කරනවා. ඊටකොට දැන් අපි හිතන්නේ මෙයා පේනවා. මේකෙදි අපි කරන්නේ දැන් ඉතින් කේශික නලයක් කියන තා කුඩා එකක් නේ. ඕකේ අපිට අර වයිනිය කැලිපරයක් අරමුණව දාලා බලන්න බෑ. හරි. තා කුඩා මේකන්නේ. දැන් පෑන් නැත්නම් පෑන් අර පොඩි බටේ ගලවල ගත්තා කියලා ඉතින් තා කුඩා මේකක් තමයි තියෙන්නේ. මේක. මේකෙන් බැලුවහම අපිට මොකද වෙන්නේ? ලොකු වෙලා පේනවා. අන්වීක්ෂයක් නේ. අන්වීක්ෂය නිසා ලොකු වෙලා ඉතින් ඒකත් එක්ක පාඨාංක ගන්න ලේසියි. ඉතින් අපි මෙතනින් බලන මෙතනින් බැලුවාන් පස්සේ මේ ඇල්දියල බැලුවාම මෙන්න මෙහෙම
පේනවා. ඒතකොට පේනකොට අපි මොකද කරන්නේ? දැන් මෙතන විස්කම්බියම ඉන්නම් මෙතෙන්ට නාමිගත කරනවා. මෙතන නාමිගත කරාම පේන්නේ කොහොමද? අන්වීක්ෂ වලින් පේන්නේ උඩු යටි ගුරු වෙන. උඩු යටි ගුරු වෙනවා වගේම පාර්ශ්වික විස්ථාපනයක්. ඒ කියන්නේ පැත්ත මාරු වෙලා පේන්නේ. වමේ දීච්චේ දකුණේ පේන්නේ, දකුණේ දීච්චේව වමේ පේන්නේ. උඩ දීච්චේව යටින් පේන්නේ. එතකොට මම මෙන්න මෙතන දිහා බැලුවොත් හරස් කම්බිය ගාව පේන්නේ කොහමද? වෙන්න මෙහෙම පේන්නේ. මේක සම්පූර්ණ රවුමම නොපෙනෙන්නත් පුළුවන්. සමහරට පේන්නත් පුළුවන්. ඒක එක්ස් එකත් එක තමයි තීරණය වෙන්නේ. පේන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් මම මෙන්න මෙතන මේ පාඨාංකේ කියලා. මෙතන ආගිය. ඊට පස්සේ මෙතන පාඨාංකේ කියව ගන්න. පාඨාංකය වලින් පස්සේ අපි කතා කරමු. ඊට පස්සේ කරන්නේ මෙයා අරන් යනවා මෙතෙන්ට. මෙතෙන්ට අරන් ආවම මොකද වෙන්නේ? හරස් කම්බිය මෙතෙන්ට නාමිගත කර. මෙතෙන්ට නාමිගත කරාම මොකද වෙන්නේ? ඔන්නෝම දැන් මෙතන පාඨාංකය කියව ගන්න. මේ පාඨාංක දෙක අතර වෙනස මොකද ගන්න පුළුවන්? අපිට නිෂ්කම්භය කියව ගන්න. අන්න පාඨාංක කරගන්න කියලා දෙනවා. මෙන්න මේ අතර වෙනස කිය ගත්තාම මෙතන නිෂ්කම්භය කරගන්න. ඉතින් මෙතනදී මධ්‍යන්නාගයක් කරගන්න මොකද ගන්නෙ? මේකෙදි අපි භාවිත කරන්නේ සිරස් පරිමාණය. ඒක නිසා මොකද වෙන්නේ? මෙයා ඉහළ ඉඳන් පල්ලෙහාටනේ අරන් ගියේ. ඒකට තියෙන මේකේ සිරස් පරිමාණය කියලා එකක් තියෙනවා. ඔය මේ පරිමාණය. ඊළඟ මේක අපි තිරස් එහා මෙහා අරන් යන්න පුළුවන්. තිරස් පරිමාණයකුත් තියෙනවා. මෙන්න මෙතෙන්ට නාමිගත කරලා මෙතෙන්ට නාමිගත කරලා මෙහෙම අරන් යන්න පුළුවන්. එහෙම අරන් යනකොට තිරස් පරිමාණයෙන් පාඨාංක කියවලා ඒක. තිරස් වනේ අරන් යන්න. එහෙම කරාමත් මේ පැත්ත එක වෙන්නේ හරස්කාම්බි වල මෙන්න මේ පැත්ත මාරු වෙලා පේන්නේ. මේ පැත්තේදී පාඨාංකයේ කියවන්නකොට මේ පැත්තට පේන්නේ. දැන් අභ්‍යන්තර විස්කම්භයම නිසා තමයි අභ්‍යන්තර පැත්තට නාමිගත කරන්නේ. ඉතින් මේ අතර පාඨාංක දෙක අතර වෙනසින් මේක x1 නම් මේක x2 නම් මෙතන පාඨාංකය x1 දින x2. මෙතන පාඨාංකය y1 නම් මෙතන y2 නම් මෙතන පාඨාංකය y1 දින y2. විස්කම්භය. ඉතින් මේ දෙන්නේ මධ්‍යන්නාගයක් කරලා මෙයාගේ විස්කම්භය ගන්න පුළුවන්. දැන් ඉතින් මේ විදිහට තමයි පාඨාංක ගන්න. ඒක එකක් තමයි මේක කියලා දෙන්නේ. ඉතින් මේක මේ සාමාන්‍ය පොඩ්ඩක් සංකීර්ණයි. මේක මේ පොඩ්ඩක් පොකල්නේ ඉස්කෝලේ ගිහිල්ලා ප්‍රැක්ටිකල් එක කරලා බලන්න. ඊට පස්සේ මේකේ තියෙනවා දැන් මොන උපකරණයකට අපි ආයියා මෙන්න මේකේ මේ පේනවා මෙතන තියෙනවා සිරස් පරිමාණය. සිරස් පරිමාණය ප්‍රධාන පරිමාණය සහ මෙන්න මේකේ තියෙනවා වර්ණීය පරිමාණය. මෙතන තියෙනවා වර්ණීය පරිමාණය. ඒ වගේම මෙතන තියෙනවා සිරස් පරිමාණ අගුල. සිරස් වර්ණීය පරිමාණ අගුල. එතකොට ඒකෙන් තමයි මෙයා සිරස් එහා මෙහා අරන් යන්නේ. ඒ අගුල බුරුල් කරලා මේක ඉහළ පහළ අරන් යන්නේ. ඒ වගේම මෙතන තියෙනවා සිරස් සියුම් සීරු මාරු ඉස්කුරු. ඇයි මේ සිරස් පරිමාණ ඉස්කුරු දෙකක් තියෙන්නේ? දැන් සිරස් වර්ණීය පරිමාණ අගුල කරගාන යා ඉහළ පහළ අරන් යන්න පුළුවන් කියලා කිව්වනේ. එහෙනම් මෙතන තව එකක් තියෙනවා. අපි මේකෙන් ගෙනියන්නේ මෙහෙම ඉතා කුඩා දිගවල් මං කියුවේ මේ කේශික නලනේ. හරි. අපිට මෙතනින් අල්ලලා දැන් මෙතනට නාමිගත වෙලා තියෙන එකේ ඉඳන් මෙතෙන්ට නාමිගත වෙලා තියෙන එකට වෙනකම් අපිට මෙහෙම උස්සන්න පුළුවන්ද? බලන්න. දැන් මේක අපි මිලිමීටර ගානක් ඉස්සර මේක තියෙන්නේ මොහොම මිලිමීටර දශම ගානක්. හරි. අපිට එහෙම උස්සන්න මොකද වෙන්නේ? අපි මේකෙන් කරන්නේ මෙයා ළඟට ගේන මට්ටමට ගෙනියනවා විතරයි. දැන් මොකක් හරි මෙයා මේව පැත්තෙන් පේනවා දැන්. හරි. පේන එකට මෙයා හරියට දැන් මෙතෙන්ට අරන් යන්නේ බෑ. ඒක කරන්නේ නෙමෙයි. සිරස් පරිමාණ නිසා මේ පැත්තෙන් මෙහෙම පේන එක එහා මෙහා ගෙනියන්නේ මේකේ මොකද වෙන්නේ? අපි රවුමක් කරකැවුවත් යන්නේ බොහොම දශම ගානක දුරක් තමයි යන්නේ. ඉතින් මෙයා කරකවල තමයි මෙයා මේක ළඟට ගෙනියන්නේ. මුලින් මේ සිරස් පරිමාණයෙන් ගෙනිහිලා අපි පේන මට්ටමට හදාගන්න. පේන මට්ටමේ ඉඳන් ඊළඟ මට්ටමට ඒ කියන්නේ හරියට පාඨාංග ගන්න මට්ටමට මේ
මේ හරස් කම්බි මැද්දට එන්න අරගන්නේ මෙන්න මේ සිරස් සියුම් සීරු මාරු ස්ක්‍රූ මත සියුම් සීරු. ඒ වගේම මේ විදිහට මෙන්න මෙයාගේ පල්ලෙහා තියෙන තිරස් පරිමාණය තියෙනවා. තිරස් පරිමාණයේ මේ ඔබේ තිරස් පරිමාණයේ අගුල මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ නම් කරලා තියෙනවා තිරස් පරිමාණ අගුල. ඒක වගේම මෙන්න මේ පැත්තේ තියෙනවා සියුම් සීරු මාරු. තිරස් පාඨාංග ගන්නකොට මෙයා මේ පැත්ත මෙන්න මේ අනීක්ෂය මොකද ගන්න පුළුවන්. මෙහෙම කරකවන්න පුළුවන්. මෙහෙම කරකවලා පල්ලෙහා පැත්ත තියලා මේ පැත්තට පාඨාංග කරගන්න පුළුවන්. මේ පැත්තේ තියලා පාඨාංග කරගන්න මෙන්න මේ වගේ සිරස්සේව මන්න තමයි මේ පැත්තේ තියලා පාඨාංග කරගන්න. ඒක විදිහට කරකවලා යාට මෙයාට කරකවලා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය ඉස්කෝලේ ගිහින් මේක කරන්න විශ්ව කොට බලන්න මම කරන්න විශ්ව නැහැ. ඒ විදිහට මෙන් කරගන්න පුළුවන්. මේක විස්තරේ තියෙන්නේ ඒකේ තමයි මුලින් තියෙන මෙයා සීරු මාරු කරන විදිය හරස් කම්බි පේන්න හරස් කරන විදිය මේ ඊළඟට මෙතන පාඨාංග කියව ගන්නකොට වර්නියර් පරිමාණයේ පාඨාංග කියව විදියටම තමයි පාඨාංග කියව ගන්න තියෙන්නේ. කුඩා මිඩු වෙන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් වර්නියර් කොටස දිග අඩු කරන්න ඕන. හරි ඉතින් මේක මේ අර විදියටම මේ කුඩා මිඩු 0.1 මිලිමීටර වෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ. හරි ඉතින් මේක මේ කුඩා මිඩු කියන එකත් මේක 40 මිලිමීටර දීලා තියෙනවා. ඉතින් ඒකේ අර වර්නියර් පරිමාණයේ දීච්ච සූත්‍රයම තමයි තියෙන්නේ. ඒක වෙන මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. වර්නියර් පරිමාණයේ දීච්ච විදියටම තමයි පාඨාංග ගන්නෙ මේ ඊළඟ මම මේ පාඨාංග දෙයක් ගත්තාම අඩු කරලා එකතු කරලා දෙකෙන් බෙදලා මම මේ කියපු එක මෙන්න මෙතන පාඨාංග දෙයක් අරගන්නවා x වෙන මේක නම් දී තියෙන t1 වෙන t2 t1 වෙන t2 අනිත් එකේ පාඨාංගකේ t3 වෙන t4 කියලා දීලා තියෙනවා. ඒ දෙකේ පාඨාංග දෙක අරගෙන එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යස්ථානයක් තමයි අරගන්නේ. හරි නිෂ්කාම දෙක අතර. ඊළඟට 41 වෙනි පිටුවේ තියෙන චලනනිශ්චයවාදී කුඩා වස්තුවක දිගසෙවීම. දිගසෙවීමත් ඒ වගේ තමයි මොකක් හරි වස්තුවක් මේක උඩ තියලා දිගමනින් පාවිච්චි කරනවා ගොඩක් කර මේක දිය දෙන්නේ රස්තිය කඳක වගේ රස්තිය කඳක් වගේ තියෙනවා නම් කේස් පැනයක් ඇතුළේ මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේකේ දිගමන ගන්න ඕන නම් අපි ගන්නේ මොකද? මෙන්න මෙහෙම මෙයාගේ මේ පැත්තට හරව. දැන් ඒතකොට මේ අන්වීක්ෂය හරව ගන්න ඕන පල්ලෙහා පැත්ත. පල්ලෙහා පැත්තට අරගෙන මෙතනින් බලනවා. මෙතනින් බැලුවාම පැත්ත මාරු වෙලා පේන්නේ. මෙයා මේ පැත්තට පේන්නේ. මේ පැත්තට පේන එක නාභිගත කරනවා. මෙතන පාඨාංගය කියව ගන්න. ඊට මෙතන බලනවා. මෙතන බැලුවාම මෙයා පේන්නේ අනිත් පැත්තට. මෙතන කෙලවරට නාභිගත කරලා පාඨාංගය කියව ගන්න. මේ පාඨාංග දෙක අතර වෙනසින් මෙයාගේ දිග එනවා. හරි දිග එනවා. මෙන්න මේ අතර දුර තමයි අපි අරගන්නේ. මේ දිග විදියට. මේ රසදිය කඳක් ක්‍රමයෙන් කේශික නාලයක ආවේශ වීම. මේකනේ මෙන්න මෙහෙම දිගමැන්නෙන් පස්සේ හිතන්නකො මෙන්න මේ කේශික නාලයේ අභ්‍යන්තරාලයේ පනින්න ඕන කියලා. අපිට පුළුවන් මෙන්න මේක දිගමැන්න ගන්න කේශික නාලය. මෙයාගේ අරය r නම් අපිට ලියත හැකි මෙයාගේ පරිමාව ලියත හැකි 5r වර්ග l නේද? මේ රසදිය පරිමාව. මේ තමයි රසදිය පරිමාව. රසදිය පරිමාව. එහෙනම් රසදිය වල ඝනත්වය දන්නවනම් අපි ලියත හැකි රසදිය ස්කන්ධය. කියන්නේ ස්කන්ධය සමානයි ඝනත්වය වැඩි කිරි පරිමාව අපි ඔබ පස්සේ කතා කරනවා. පරිමාව πr වර්ග l වතාවක් ඝනත්වය රෝම. ඔක ස්කන්ධයට සමාන කරන්න පුළුවන්. මේක ස්කන්ධය මෙන්නලා මේ සමාන කරන πr වර්ග l රෝඩ් ඝනත්වය දන්නවා. දැනගෙන ඉන්න රසදිය වල දිග මෙතනින් මැනගත්තා. 5 දන්නවනේ, එනුත් දන්නවනේ r හොයාගන්න පුළුවන්. ඒ විදිහට අරය හොයන්න භාවිතා කරන්න පුළුවන්. මේකත් තමයි දැන් නම් ඕන වෙන්නේ නැහැ. මේක දිනුන ප්‍රැක්ටිකල් එක. ඒ ප්‍රැක්ටිකල් එක සිලබස් එකෙන් අයින් කරා. ඒකත් අයින් කරා. ඔය දැන් රසදිය කතන්දරේ නැහැනේ. දැන් ඒ කියන්නේ සිලබස් එකෙන් අයින් කරලා තියෙන රසදිය. හරි. ඒ කියන්නේ ඔය තාපයයි මේ තාපයේ මේ මොකද? පදාර්ථ යාන්ත්‍රික ගුණ වල ප්‍රැක්ටිකල් 4ක් අයින් කරා. මේ ළඟදිත් අයින් කරා. ළඟදි කියන්නේ දැන් ජස් සිලබස් එක අඳුන ජස් 17 පස්සේ ජස් එකේ හරි 22 තරි අයින් කරා. දැන් රසදිය තියෙන්නේ මොකුත්ම නැහැ. ඒ නිසා මේව නැහැ. ඉතින් මේවා අහන්නෙත් නැත්තරම් අහන්නේ නැහැ කියන්නේ ඉතින් අර ප්‍රැක්ටිකල් නැතුව අහන්න දේවල් නැහැ. අහන්න ඕනා වෙන්නේ නැහැ දැන් මේවා. මේකෙදි මේ මූලිකව දැනගන්න ඕනේ අපි
චලානිශ්චය නම් කරන්න දැනගන්න ඕන. මේකේ සාමාන්‍ය සමහර කරුණු නම් ඉතින් මේ අපිට අහුවෙනවා මේ පස්සේ පාඨාංග ගන්නේව දැන් මේකේ ඒ ටික තමයි තියෙන්නේ මේ චලානිශ්චය පාඨාංග ගන්නේව නෑ. මම ඊළඟ දවසේ පොඩි මම පොඩි ටියුට් එකක් දෙන්නම් මේක මේ පාඨාංග කීපයක් ගන්න විදියක් ඔය චලානිශ්චය ඒත් වැඩි කෙනෙකුට විදියටම තමයි මේක මේ පාඨාංග ප්‍රශ්න කීපයක් මම දාලා දෙන්නම් මේ ටියුට් එකට මම දාලා දෙන්නම් මේ ඊළඟ දවසේ. ඒතකොට පොඩි ඉඳලා කලින් ඉන්න කට දෙන්න